අදින් වසර 1500කට පෙර මේ හෙළදෙරනේ ලේ කඳුලින් ලියවුණු අභිමානවත් කතාවක් තිබෙනවා. ඒ මෞර්ය වංශයේ අභිමානය ධාතුසේන මහරජතුමාගේ කතාවයි. එදා සොලී ආක්‍රමණිකයන්ගෙන් මේ රට බැටකෑ කාලයක්. ධාතුසේන කුමරු මහනදම් පුරමින් සතුරු උවදුරෙන් බේරී සේනා සංවිධානය කළා. රට එක්සේසත් කළ රජතුමා මේ මහ පොළොව රන් අස්වැන්නෙන් පෝෂණය කරන්න සිහින මැව්වා. ඔහුගේ මහා ප්‍රාර්ථනාව වුණේ සුවහසක් ජනතාවකගේ කුසගින්න නිවීමයි. මහවැලි ගඟ හරස් කරමින් කලාවැව ඉදිවන්නේ ඒ අසමසම කැපවීම නිසයි. කලාවැවේ දියවරින් ගොඩනැගුණු මේ මහා ශාස්ත්‍රීයත්වයේ දෙස බලා ධාතුසේන රජු මේ අවකන බුදුරුව නිර්මාණය කළේ මතු පරපුරටත් වන්දනා කිරීමටයි. නමුත් මාලිගාවේ අඳුරු කොනක කුමන්ත්‍රණයක් ලියවුණා. රජුගේම බෑණනුවන් මිගාර එය මෙහෙයවුවා. මිගාර සෙන්පතියාගේ පෙළඩවීම මත පිය රජුව සිරකරුවෙකු කළා. මහා වාරි නිරිදානන් අඳුරු සිරමැදිරියක අසරණ සිරකරුවෙකු බවට පත් වුණා. කාශ්‍යපට අවශ්‍ය වූයේ පියා සතු රහසිගත මහා නිධානයයි. මරණය අභියස සිටි ඒ මහා නිරිදානන් අවසන්වරට ඉල්ලා සිටියේ තමා පනමෙන් ආදරය කළ කලාවැවේ සිසිලස විඳින්නටයි. මේ මගේ නිධානයයි පවසා ඔහු වැවේ දියදෝතක් පෙන්වා සිටියා. කෝපයට පත් කාශ්‍යප පනපිටින් තම පියා වැව් බැම්මට තබා බැඳ මැටි ගැස්සුවා. සිරුර වැව්බැම්මේ සැඟවුණත් ධාතුසේන රජු අදටත් අපේ දියවරේ දෙවියන් මෙන් පිදුම් ලබනවා. එදා ධාතුසේන රජු දෝතටගත් ඒ දියබිඳුව අද මේ රන්වන් අස්වැන්න වී අපේ කුසපුරවනවා. ඔවුන් රැකගත් සැබෑ නිධානය මේ මහ පොළොවයි. මේ ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අපව ෆොලෝ කරලා මේ වීඩියෝව අනිත් අයටත් බලන්න, ෂෙයා කරන්න. මේ ඉතිහාසය හුදෙක් කතාවක් නොවේ. ඒ අපේ ලේවල දුවන හද ගැස්මයි. ඒ අභිමානය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම ඔබෙත් මගෙත් යුතුකමයි.